කොහොමද ළමයි හැමෝම හොඳින් ඉන්නවද? මම හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් ලංකාවට යන්න ළඟ නිසා බඩු ගන්න ආවා. එතකොට මම මේ පළවෙනි වතාවට තමයි මේ තැනට බඩු ගන්න ආවේ. ඇත්තටම ළමයි මේකේ හැම දෙයක්ම තියෙනවා ගොඩක්ම ලාභෙට. ඔයාලට මම මේකේ ගණන් එක්කම දාන්නම් ගොඩාක් බඩු බලන්න ඇට වර්ග එහෙම කොච්චර ගාන අඩුවට තියෙනවද කියලා. ආමන්නට කජු ඉතින් මේ බලන්න චොක්ලට් වල ගණන්. ඇත්තටම මේ මම පළවෙනි වතාවට මෙච්චර ලාභෙට මේ හරි එක දැක්කේ. කුවට් එකේ මෙච්චර ලොකු වට සේල් එකක් දාලා තිනවා දැක්කේ පළවෙනි වතාවට. ඒ වගේම මේක ගොඩාරියක් ලොකුම ලොකු සුපර් මාකට් එකක්. ගොඩාක් බඩු හැම જાතියකින්ම වගේ තියෙනවා. ඇඳුම් හිටන් මේකේ තියෙනවා. මට ඇත්තටම කිව්වොත් මේක ඇවිදලා ඉවර කරගන්නත් බැරි වුණා. මට උමනා බඩු ටික තිබුණා. ඉතින් මම ගොඩාරියක් බඩු ගත්තා. මේ මම තාම බඩු ගන්න ගමන් ඉන්නේ. මම ටිකක් අසනීපෙන් මේ දවස් ටිකේම ඒක නිසා තමයි කටහඬ වෙනස් වෙලා තියෙන්නේ. ඔන්න බලන්න චොක්ලට් ඔයාලට ප්‍රයිස් එක හිටන් පේනවනේ. එච්චර ලොකු ගණනක් නෑ. මමයි මගේ යාළුවෝ ටිකයි තමයි බඩු ගන්න ආවේ. හිතා ගන්න බෑ මොනවද ගන්නෙ මොනවද ගන්න නැත්තේ කියලා. ඇත්තට මේ තරමටම ලාභයි. මම චොක්ලට් ගන්න නෙමෙයි ආවේ වෙන බඩු ගන්න. හැබැයි චොක්ලට් ලාභෙටක් තියෙනවා. ඉතින් දැක්කම පස්සේ නොගෙන ඉන්න හිතුනේ නෑ. මේ බලන්න ගණන්. ඉතින් ඔයාලට මම දිහාව කොහෙද කියලා පස්සේ පෙන්නන්නම්. ඇහිල්ලා බලන්න මෙතෙන්ට කොහොමද කියලා. මේ බලන්න මං ගත්ත දේවල් කිට් කැට් ගොඩාක් ಜಾති චොක්ලට් තියෙනවා. ඔය බලන්න ළමයි මං ගත්ත දේවල් ඔන්න බලන්න මැකරෝනි. කියන්නේ අපේ ලංකාවේ කියන්නේ පාස්තා කියලා අන්න ඒක. ඉතින් මේ බලන්න මම ගොඩක් තියෙන ගොඩ දිහා බලන්න මිනිස්සු ඒක දැකලා හිනහ වෙවිච්ච යනවා. මොකද මං මේ තරමට මේ ගොඩෙන් කාලකටත් වැඩිය මමම තනියෙන්ම ගත්තා. පේනෝ නේද මං කොච්චර අරන් තියනවද කියලා. ඉතින් පැකට් මං හිතන්නේ 30 ගාණක් විතර වෙන්නම මම ඒව ගත්තේ. මොකද ලංකාවට ගියාම ගොඩාක් කට්ටිය ඉන්නවනේ රට ගින්ගේන දේවල් ගන්න ආසාවෙන්. ඉතින් පුළුවන් විදිහට කාට හරි එකක් හරි දෙන්න පුළුවන් නම් ඇත්තටම මම සතුටින්. ඉතින් මෙන්න තියෙනවා පවුඩර්. ඉතින් බලන්නකො කොච්චර ගොඩක් දේවල් මේකේ තියෙනවද කියලා. මේ තියෙන ඉන්චාට පවුඩර් තියෙනවා. එතකොට පර්ෆියුම් තියෙනවා, ෂැම්පෝ ඇත්ති වෙන්න හැම විදිහකටම තියෙනවා. එච්චර ලොකු ගණන් නෑ. ඔයාලට සමහර ඒවා මං ගාන පෙන්නලා තියෙනවා. බලා ගන්න පුළුවන්. ඔයාලට මම දිහාවත් අනිවාර්යයෙන්ම වීඩියෝ කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ බලන්න ෂැම්පෝ වල ගණන්. මේ ඇත්තටම හරිම ලාභයි. මට දැනෙච්ච විදිහට මෙතන හරිම ලාභයි. මීටත් වඩා ලාභ 30ක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒක බව දැනුවත් කරන්න කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඇත්තටම දවස් ගානක් තිස්සේ අසනීපෙන් ඉඳලත් නොගිහින් ඉන්න බැරි නිසා යන්න උමනා නිසා මොකද මගේ බඩු පෙට්ටිය ලංකාවට දාන්න ඕන නිසා තමයි මම මේ බඩු ටික ගන්න ගියේ. අමාරු පිට වුණත් හැබැයි මට එතනට ගියාම මාර හැපි. මොකද මට ඕන විදිහට බඩු තිබුණා. ඒ වගේම එච්චර ලොකුවට සෙනග හිටියෙත් නෑ. හරිම ලේසියෙන් පහසුවෙන් බඩු තෝරගන්නත් පුළුවන්. මොකද අපි වෙනදට යන්නේ කුවේට් සිටි මාලියා එකට. ඒකේ ටිකක් ගොඩාරිය සෙනග ඉන්නවා. බඩු ටිකක් තෝරගන්න අමාරුයි. හැබැයි සුපුරුදු තැන නිසා එතන අමතක කරේ නෑ. මේක ඉවර වෙලා අපි කුවේට් සිටි එකට තමයි ගියේ. මේ බලන්න ලිප්ටික් එතකොට මේකප් බඩු මේ බලන්න ගහලා තියෙන ගණන් පිලිස් 500යි එක එක ගණන් වලට තියෙනවා. ඔය බලන්න හරිම ලාභෙට තියෙනවා. ඔයාලා සමහර අය මෙතනට ඇහිල්ලා ඇති, සමහර අය ඇහිල්ලා නැතුව ඇති. මම පළවෙනි වතාවට තමයි අවුරුදු 9ක් විතර කුවේට් එකේ ඉඳලත් මම පළවෙනි වතාවට තමයි මෙතනට ආවේ. ඇත්තටම හරිම නිදහසේ බඩු ගන්නත් පුළුවන්. මොකද එච්චර ලොකු සෙනගක් හිටියේ නැති නිසා. මේ බලන්න ඔයාලට ලැගේජ් බෑග් ඕනනම් ඒව හිටන් තියනවා. නැති දෙයක් නෑ. අන්තිමේදී මෙතන ඇවිදලා ඉවර කරගන්න බැරි වුණා. මොකද ඒ තරම්ම ලොකුයි මේ සුපර් මාකට් එක.
මේ බලන්න පනා හැම දෙයක්ම තියෙනවා. පොඩි ළමයට සෙල්ලම් කරන්න ඔය බලන්න බොනික්කො හිටන් හැම දෙයක්ම තියෙනවා. ඊළඟට මේ බලන්න ඔයාලට දොඩම් කුඩු, අඹ කුඩු මේ වගේ දේවල් බීම ಜಾති හදාගන්න මේ බොක්ස් එකක් වෙන ගණන් ඔය දාලා තියෙන්නේ. ඔයාලට පේනවනේ. ඇත්තට මට හිතෙනවා මෙතන හොඳට ලාභයි කියලා. ඉතින් දැන් අපි බඩු අරගෙන යන ගමන් මම ඔයාලට අනිවාර්යයෙන්ම දිහාව ඕන වුණොත් කාට හරි මට කියන්න පුළුවන් කොහෙද මේ දිහාව කියලා. ඊළඟට ළමයි සුපුරුදු පරිදි අපි කුවට් සිටි මාලියායකට ආවා. මොකද අපිට අර නිකන් කුවට් සිටිකට ආවේ නැතුව කෑවේ නෑ වගේ තමයි එළියට ආවොත්. ඉතින් ඒ මොකද ඒක අපිට පුරුදු දිහාව නිසා. හැබැයි එහෙට ඇහිල්ලා අපි කන්න ආවා ගමේ කඩේ එහෙම සීල් කරලා තිබුණා. දවස් 20 කවුරු හරි කෙනෙක් කිව්වා දවස් 28ක් දුන්න ඔහොම ගාණක්. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න. මෙතන තමයි ළමයි මේ හැම බඩුවක්ම තිබුණේ.